guys කොහමද? ඕගලන්ට පොඩි මේ ලොකු හුලඟ සද්ද ඇහෙන්නේ නැද්ද? නිකන් මේ ෂර්ට් එක හෙල්ලන විදිහටයි මේ හුලඟේ සද්දට ඕගලන්ට හිතන්න බැරිද මං අද කොහෙද ඇවිල්ලා තියන්නේ කියලා. ඉතින් ඕගලන්ට මං කියන දේ ඇහෙනවද දන්නේ නැහැ. අද මං ඇවිල්ලා තියන්නේ ලංකාවේ දකුණු පළාතේ ලස්සනම ලස්සන හැමෝම දන්න සින්දු වලත් නම කියවෙන්න තරම් ඒ තරම් ලස්සනම ලස්සන බීච් එකක් බලන්න ඒ තමයි මෙන්න මේක. මං අද උස්සන්ගොඩ එන්න ලොකු හේතුවක් තිබ්බා. අද ඒ හේතුවෙන් තමයි ආවේ. මේ අදත් වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක් පටන් ගන්න දවසක්. හැබැයි මගේ වීඩියෝ සීරීස් එකේ අර ගඟදිගේ වීඩියෝ සීරීස් එක වගේ විශේෂ වීඩියෝ එකක් නෙමෙයි. හැබැයි සෑහෙන කාලෙකට පස්සේ මූද බලන්න ආවේ. මේ මුහුණ දකිද්දි guys සින්දු මතක් නොවෙන්න කාටද? සින්දු මතක් නොවෙනව නම් ඉතින් කලා රසය කොහෙද කියන්න දන්නේ නැහැ. මං ඉන්නේ උස්සන්ගොඩ. Hello guys, කොහමද? ඕගලන්ට කොහොමද ඉතින් අද අලුත් වීඩියෝ එකක්, අද අලුත් දවසක්. ඉතින් මම කලින් පෙන්නේ උස්සන්ගොඩ කඳුමුදුන නෙවෙයි. අපි යන් ඉතින් උස්සන්ගොඩ කඳුමුදුන බලන්න. දැන් උස්සන්ගොඩ යන්න කියලා හැදුවේ. ඕගලන්ට කලින් පෙන්නුවේ ශ්‍රී පාදස්ථානේ. මෙතන මේ දැන් වලාකුළු වල ටිකක් වැහිලා කැමරාවට පෙයිද දන්නේ. මේ තමයි ශ්‍රී පාදස්ථානේ තියෙන්නේ. ඔතනින් පේනවා. ඉතින් මම මේ පැත්තේ කඳු ටික දිහාම බලන්නේ තමයි උස්සන්ගොඩ කඳුමුදුන ගැන කිව්වේ. අපි ගිහිල්ලා බලමු මේ චාමර වීරසිංහගේ සින්දුවේ තියෙන විදිහටමද උස්සන්ගොඩ කඳුමුදුන තියෙන්නේ කියලා. ගිහිල්ලා සින්දුවක් කියලා එමු ගිහිල්ලා මාත් එක්ක. අද මාත් එක්ක යන්නේ මගේ කළු කෙල්ල. මගේ කිව්වට අපේ චූටි අයියා කළු කෙල්ල. ඉතින් කළු කෙල්ලයි මායි අද යනවා උස්සන්ගොඩ කඳුමුදුන බලන්න. එහෙනම් යම්මා එක අදත් සුපුරුදු පරිදි මේ තියෙන්නේ අපේ ගෙවල් යන පාර. පිටිපස්සෙන් තියෙන අපේ ගේ. අපේ ගෙවල් ගානේ තමයි වීඩියෝ පටන් ගන්න සුපුරුදු විදිහටම. එහෙනම් යම්මාත් එක්ක මේ ගමන යන්න. Let's go. එදා තුරුළු වී මට දුන් මధు මල් සුවඳ සදා සිහි කරයි වැටකේ ගහ යට හෙවන. වැටකේ ගහ යට හෙවන කොහොමද දන්නේ යාළුවනේ. ගිහලා බලමු මේ හින්දුවේ කියන විදිහටමද කියලා. නා යා
අපේ ගමේ අනිත් පැත්තෙන් යන දොළ මේ වම් පැත්තෙන් තියෙනවා. එතනින් මේ එදා ගියේ අර මේ මහා දොළ දිගේ කියලා ගියේ මේ ගමේ තියෙන අනිත් දොළ දෙකක් තියෙනවා. ගල් දිගේ තියෙනවා. දොළවල් දෙකම පහළදී එකතු වෙනවා. එහා අපගායිද පැත්ත දෙකම. ඒ දෙකම රක්වාන් ගඟට එකතු වෙනවා. රක්වාන් ගඟ කියලා තියෙනවා රක්වානේ ඉඳන් එන එක. ඔයගොල්ලෝ හමු දන්නවා රක්වාන එදා මගේ සූර්යකාන්ත වීඩියෝ එකේ රක්වාන තිබ්බේ. ඉතින් මේ ඉඳන් එන එක. තෙලුත් ගහගත්තා ඔක්කොම හරි දැන් යන්න තියෙන්නේ දැන් ඉන්නේ ගොඩකෙවල සෙන්ට්‍රල් එක ගාව. ගිහිල්ලා ගොඩකෙවල ටවුම පව් කරලා ඇම්බිලිපිටියට ගිහිල්ලා ඇම්බිලිපිටිය පව් කරලා යන්න තියෙනවා. යාපි සරයන් මාත් එක්ක යන්න. යාළුවනේ මම දැන් ඉන්නේ පල්ලිවැද්දේ ටවුමේ. ගල් පාරට යන්නේ යාළුවනේ මෙතන වම් පැත්තේ. මේ බඹර දොළ කියලා අන්දක්.
මේ සංඝපාල ඔයගොල්ලෝ දන්නවනේ සංඝපාල කිව්ව මේ මගේ අර වීඩියෝ එකේ සංඝපාල කියන්නේ. ඒ සංඝපාල එතන පන්සලට දකුණු පැත්තේ කඳු ටිකක් තියෙනවා. එන ලස්සනයි ඒ කියන්නේ. එන අමුතු කතියක් තියෙනවා. අර අරගෙන කොහොමද දන්නේ මේ තනිකම. ඉස්සරහ තියෙන බෝපලයක්. එතනින් මේ ඇතුල් පාන තමයි උඩවලේ වැවට යන්නේ. උඩවලේ වැව පැත්තට ඒ පැත්තට හැමදේම ගන්න විතර ඉන්න. එතන උඩවලේ හන්දිය. ඉතින් ගමන මැට්ටෙන් තමයි යන්න තියෙන්නේ. අර ඇම්බලි පිටියේ ගොඩක් ගොවිතැන් තව මේ හේන් ගොවිතැන් ඔය දෙකම ඔය හැමදේම තියෙනවා ඇම්බලි පිටියේ. ඇම්බලි පිටියේ කියන්නේ යවනවනේ කොළඹට බඩු. ඇම්බලි පිටියේ පස මරු. ඒ කියන්නේ අවුවයි තමයි හැබැයි වගාවට පට්ට පසක් ඇම්බලි පිටියේ මේ ටික කාපට් කරලා යන්නේ කලින් මේ කැඩිලා තිබේ. මෙතන තමයි මෙතනින් ඇතුල් පාරෙන් දෙනියට යන්න පුළුවන්. මේ ඉන්නේ කොබ්බෑ කඩුව. ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති කොබ්බෑ කඩුව මේ එයාගේ පිළිමේ. මම දැන් ඉන්නේ යාළුවනේ ඇම්බලි පිටියේ ටවුන් මේ ඇම්බලි පිටියේ ටවුන් වල ආවම ඉතින් අර මේ වාහන ගෑවෙලා ඕන තරම් ගන්න පුළුවන් යාළුවනේ. හැබැයි මේ ඇම්බලි පිටියේ මේ කලර් ලයිට් එක දෙන්න. මෙතන මේ ඔලොස් කන්නේ ඇතුළට ගිහිල්ලා මේ එකේ පැදුවලට යන්න පුළුවන් ඇම්බලි පිටියේ මම මේ මෙතන එහා පැත්තේ පාර කොහෙටද විශේෂයෙන් යන්නේ කියලා නම් මට කියන්න තේරෙන්නේ නැහැ. හරි කියන්නේ ඇම්බලි පිටියේ ටවුන් එකේ වාහන තදබද වැඩි වුණා නම් ඒ පැත්තෙන් දාලා යන්න පුළුවන්. මේ තමයි ඇම්බලි පිටියේ බස් ස්ටෑන්ඩ් එක. මේ බස් ස්ටෑන්ඩ් එක මම දන්න විදිහට හැම දිහාවකටම යන බස්. ලංකාවේ හැම පැත්තකම. ඔයගොල්ලෝ බලන්න ඇති චන්ද්‍රිකාවට කොහෙන්ද යන්නේ කියලා ඇම්බලි පිටියේ ගිහුවාම ඉතින් කතාවට වරයන්නේ කෑ ගහලාම මේ උනාදලා. ඔයගොල්ලෝ බලන්න ඇති ඇම්බලි පිටියට ආව ඇම්බලි පිටිය ගිහුවාම චන්ද්‍රිකාවට යන්න වෙයි කියලා. චන්ද්‍රිකාවට යන්න දෙන්නේ චන්ද්‍රිකාවට යන පාරවල් දෙකක් තියෙනවා. අපි මේ යන පාරේ උස්සංගොඩට යන ගමන් යද්දි මහා පාර අයින තියෙනවා. හැබැයි මේ අර වීඩියෝ වලෙම තියෙන්නේ අර මේ වතුර වැටෙනකොට පිටවානේ වතුර යනකොට ලස්සන මේ කට්ටිය බයික් වලින් එම යනවා. අන්න එතනට එම යන්න තියෙන්නේ පුළුවන්. මම පෙන්නන්න. එතනට යන්න පාරවල් දෙකක් තියෙනවා. මේ ඉස්සරහින් ওই බස් එකක් තියෙන්නේ. බස් එකක් ගන්න. ඉන්න බස් එක දැම්මට පස්සේ මේ දකුණු පැත්තේ පාර තියෙන්නේ මෙන්න එතන.
එන්නේ පාර දිගේ කෙලින්ම ටිකක් දුර ගියාම වම් පැත්තේ බෝගහක් තියෙනවා. චුට්ටක් දුර ගියාම බෝගහක් තියෙනවා. අන්නේ බෝගහේ ගාවින් ඇතුල් පාරේ කෙලින් ගියාම කොන්ක්‍රීට් පාරක්. මේ ඒ කොන්ක්‍රීට් පාරේ පොඩ්ඩක් ගියාම මේ අර මේ වීඩියෝ වල තියෙන මේක පාරක්. අනිත් පාරේ තියෙන කෙලින් ගිහිල්ලා මේ මේ කේල් ගස්ටියක් තියෙනවනේ. ඔය කේල් ගස්ටියේ ඉඳලා මේ රිලව් ආවේ පොළොව දිගේ. මාර ලස්සනයි නේ යාළුවනේ අර. පස්ට ලස්සනයි. අර මේ පැත්තෙන් දකුණු පැත්තෙන් මේ කුඹුරේ ඉවරයි. වම් පැත්තේ අර තියෙනවා අරහෙට. මේ පැත්තෙන් ඉවරයි. මේ පැත්තේ නම් තියෙනවා අර. යන් ඉස්සරහට මේ හොඩට ගිහලා දාගන්න කටේ දැන් නම් කටේ.
ගෙරෙක් කඩන්න හිටියන්නේ නැහැ යාළුවනේ මේ කැමරාවත්. අල්ලස්සනේ තව ටික දුරයි තියෙන්නේ. ගෙරෙක් කඩන්න කොට කටේ තමයි ගහන්න දෙන්නේ. මේ ඉස්සරහා මේ ටිකත් එහෙමයි මේ දැන් ඕනකම මේ හන්දිය කිට්ටුයි. අරහේ වම් පැත්තේ මේ ගයන්ත්‍රයක් වගේ තියෙනවා. කවුද දන්නේ මේ අතවාගෙන ගියා guys මේ ඉන්නේ නෑ මං සයිවුට් එක ගාව දන්නේ දෙන්නේ. මේ ටිකේ මේ තාම කේ මේ පැල පොඩි පැල හරි පැල. යන් අපි ඉස්සරහට මේ විදිහටම තමයි ඉස්සරහට තියෙන්නේ මේ ලොකු ගෙත්තතු යායක් මැද්දෙන් තමයි පාර තියෙන්නේ. ඒ කියන්නේ ෆස්ටම ලස්සනයි මේ ඩ්‍රෝන් එක අරගෙන මේ ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න තිබ්බම මරු ෆස්ට් ප්ලේස් එක. ඉස්සර මේ ඇබිලිබිටි ඔය එතන පහුණාට පස්සේ කාබට් පාර තමයි තිබ්බේ. හැබැයි අර මේ මෙන්න වගේ කැඩිලා මේ තිබ්බේ පරණ පාර අලුතින් ආයේ කාබට් එක ගහලා උඩ. අපි යන් මේ විදිහම තමයි යන්න තියෙන්නේ. ඉස්සරහට යන්න. ගායි මෙතන තමයි නෝනගම හන්දිය කියන්නේ. අංගල්ලේ වෙනවා නම් දකුණට හම්බන්තොට වමට. ඔතන මේ තියෙන්නේ රාතන මැද තියෙන්නේ මේ මෙන්න මෙතන තියෙන්නේ ගජමන් නෝනාගේ මේ පිළිම. මෙතනින් මේ පැත්තට සංගල්ලටම යන්නේ මේ පැත්තේ මාතර පැත්ත හම්බන්තොට. අපි යන්න ඕනේ මේ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා මේ වමට හැරෙන්න තියෙනවා. මේ නෝනගම හන්දියේ මේ ඒ ගජමන් නෝනා මං අර කවියෙම මේ ජීව ඒකයි නෝනගම හන්දිය කියන්නේ. අපි දැන් ඉන්නේ දකුණු පළාතේ. අපි හිටියේ සබරගම පළාතේ රත්නපුර දිස්ත්‍රික්කේ. දැන් ඉන්නේ දකුණු පළාතේ. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කේ. නෝනගම හම්බලන් මෙන්න මේ ටිකේ ගිහලා මම මේ කලින් දවසක් ගියා guys මේ මතක නෑ දැන් මේ ඇත්තටම මේ බලමු යද්දි මේ දකිද්දි තේරෙයි මෙන්න මේක තමයි පාර කියලා. දුර තියාම කියන්න මීටර නෑ ගොඩ තවරින් ආයේ අයියේ උස්සංගොඩට යන්නේ. මේක තමයි guys පාර මට මේ නිකන් දැක්කම නිකන් මේ පුරුකට වගේ ආව නිකන් දැකලා පුරුදු පාර මේක තමයි බඩු කියලා. කියන්න බෑනේ ආයෙ ගිහලා හරවගෙන එන්න බෑනේ. එන්න පුළුවන් ආයෙ අපරාධනේ. මේ ඉඳලා මේ ඕනක් නැහැ මේ පාර තමයි guys මේ දැන් මේක නම් තාර පාර.
කරන්න තියෙන්නේ මෙන්න එතන දකුණු පැත්තේ පාරෙන් ගිහිල්ලාද කියලා මතක නැහැ. අර මේ කෙලින් මේ උස්සංගොඩ මේ අර මේ තමයි guys රතු පස්තිය මේ පිටරියක් තියෙනවා. මේ පිටරියට මේ කට්ටිය කියන්නේ මේ දීපා පාදයක් කඩලා පස් කියලා කියන්නේ අර මේ සාමාන්‍ය ඒ ළඟ තියෙන පසුයි එතන පසයි වෙනස් නේ. ඒකයි සමහර කට්ටිය කියන මුල්කාවාදවත් කියන සමහර අය කියනවා මේ අර මේ හනුමා අර මේ රාම රාවණ යුද්ධදී හනුමා මේ මෙතනින් ගායස් මෙතනින් දකුණු පැත්තට සංගොඩ මේ බීච් එකට යනවා. මේ හනුමා මේ ඉන්දියා මේ රාම රාවණ යුද්ධදී මේ කට්ටිය තුවාලිච්ච කට්ටියට බෙහෙත් කරන්න හිමාලයෙන් කෑල්ලක් ගලගෙන ආවල් කියනවනේ හනුමා. ඒ හනුමා හිමාලයෙන් කෑල්ලක් ගලගෙන එද්දි මේ ඒ කෑලි හැමතැනම වැටලා තියෙනවා. ඒකේ සමහර තැන්වලක් තියෙනවා. ඒ කියනවා අපේ කෑල්ලක් කියලා කියනවා. මේකත් කියනවා ඒක තව කෑල්ලක් කියලා. හනුමා හැමතැනම ගිනි තියලා. guys අපි තාත්තයි අම්මයි මයි අපි කට්ටිය ගිය වෙසක්කට උස්සංගොඩ ආවා. ඒදී මේ ඉතින් සෑහෙන සෙනග දා වෙන්න එතන පල්ල ට්‍රැක්ටරයක් ගිහලා තිබ්බා. මෙන්න එතනින් පල්ලේ අර මේ ඇඹිලි පිටිය පැත්තේ මේ පැත්තේ වල එහෙම කියන්නේ පාර කාපට් කරේ නැතුව තරි දැම්මේ නැතුව මෙන්න මේ වගේ තමයි guys තියෙන්නේ. අර කියන්නේ සුදු ගල්වි සුදු පසුයි ඔය සිද්ධිය තියෙන්නේ. අපේ පැති වල එහෙම මෙහෙම වෙන්නේ තියෙන්නේ. මල් පැති වල තියෙනකනේ. දැන් දුඹුරු පාට පසක් වතුරක් එක්ක. ඉතින් guys මේ එන්න එතන කෙලින්ම ගියාම අර පේනවනේ කට්ටිය දෙන්නේ එනවා අර අන්නේ පාර දෙය ගිහලා තමයි රතු පස් තියෙන තැනට යන්නේ උස්සංගොඩ. මේ එතන මේ සමහර කට්ටිය ටිකට් දානවා. මේ කලින් අපි ආව පාර ඔතන තමයි. අරන් බයික් එකම දාලා තියෙන්නේ. එතන බයික් දාලා අපි ඔය පැත්තේ ගියා. මේ උස්සංගොඩ බීච් එකට යන්නේ එතනින් වමට දාලා මේක කෙලින් කරලා බීච් එකට බයික් දාන්න පුළුවන්. වැඩි හිතන්න එපා. මම පිස්සෙක් වගේ එක ගෑලිකුවට ඔය මේ මට එක දේවල් දැකපුවා හින්දු වෙන ඔළුවට. ඉතින් මම කියනවා මේ මගේ මේ ප්‍රමුඛතාවය මේ වීඩියෝ එකටත් වඩා මගේ ආතල්ලක වීඩියෝ එක කැප්චර් කරන්නේ මේ වීඩියෝ නම් කලින් දැන් කරා ඔයවත් පබ්ලිෂ් කරේ නැහැ. අර මේ වීඩියෝ කරන්නේ ආයෙ පස්සේ වෙලාවක බලන්න මට. අර හැම සින්දුවක් ගානෙම මම වීඩියෝ කරලා දාන්නේ. ඔය කියන පිස්සෙක් වගේ කියවන හැමදේම දාන්න. ඒ අර මේ පස්සෙලාක බලද්දි මට මගේ ඒ ආතල් එක මායි ටිකක් හරි ගන්න පුළුවන්. ඉතින් guys මේ තමයි උස්සංගොඩ බීච් එක. ඔකට පෙන්නේ සාරිල්ල. යන්කම මේ පැත්තෙන් දාමු. අරේ නැව් දෙකක් තියෙනවා. මෙන්න මේ නැව් දෙකක් තියෙනවා පේන්නේ නැතුව තියාද. අර එතන ගල් බැම්මක් තියෙනවා. ඒ ගල් බැම්ම ගහලා තියෙන්නේ උස්සංගොඩ බීච් එකේ වතුර පාර සැරයි. ඒ කියන්නේ රැල්ල සැරයි. ඒ බැම්මෙන් මේ පැත්තේ මේ
රැල්ල සැරයි ඒ පැත්තේ කට්ටිය නානවා නාන්නේ නැති තරම් අර මම කියලා පෙන්නන්න දැන් මට නම් පේන ඔයගලන්ට වෙන්නේ මට වහනවා කියලා ඒගොල්ලෝ වෙන්නේ නැතුව ඒ රැල්ල දැන්ට සැරයි අර මේ පැත්තේ ඒ තරම් රැල්ල සැර නැහැ මේ ගල් බැම්මෙන් අර මේ ආවරණ වෙලා තියෙන්නේ ඉතින් ඔයගොල්ලෝ නානකොට මේ පැත්තෙන් නාන්න බෑ ගල් බැම්මත් මේ පැත්තේ අර පැත්තේ නාන්න එපා ඒ පැත්තේ නිකන් සෙල්ලම් කර හිටියට ප්‍රශ්නයක් නැහැ නාන්න එපා මේ පැත්තේ නාන්න අර මේ ගල් බැම්මේ මැද තියෙනවා නිකන් අර මේ සාමාන්‍යයෙන් දොලක් වගේ චූටි වතුර වල කුණු වතුරෙන් නා ගන්නවා වෙන මේ එතන චූටි ළමයිම නානවා තව පීනන්න බැරි කට්ටිය සමහර අය නානවා අර අතනම් මං මේ පැත්තේ මේ ළඟට අර වැඩි දුර යන්න නැතුව චූටක් මායමට වෙලා මේ පීනන්න බැරි අර ප්ලේස් එකේ නා ගන්න පුළුවන් දැන් මෙතන මේ මැද තියෙන තැන මම පෙන්නන්න ඉස්සරහට ගිහලා අපි පීනන්න කරන්න ළඟට ගිහලා කතා කරමු කලින් කිව්වා මේ මම උසංගොඩ එන්න හේතුවක් තිබ්බා කියලා. ඒ හේතුව තමයි මේ මට ගොඩ දවසකින් ඉඳලා උසංගොඩ එන්න තිබුණා මේ ගිටාර් එක ගහන්න මේ අර පේනවා ඇති මේ අර තියෙන රතුපස් මම කලින් කිව්ව රතුපස්. ඔයගොල්ලන්ට දැන් මම පෙන්නන්න මෙතන තියෙනවා. මෙතන පස එක සුදුයි. ආරාතන මේ ආරාතන කන්දර පස රතුයි. තද රතු පාටක් තියෙන්නේ. එන්නේ කන්ද කොනේ මම නිකන් කලින් අවපාර දැක්කා සුපිරි පොට්ට එතනදලා ගිටාර් එක ගහන්න ඒකට තමයි අද ආවේ මේ ඔයගොල්ලන්ට මම සින්දු ගියදී ගිටාර් ගහන්න ධ්‍යාන වෙන්නේ සින්දු ගියදී තේ වෙන්නේ තින්චරලා මේ දෙක් මාගේ මේ සතුටුඳා පොමනේ මම बाइक के हेलमेट दान वाली गाइस में ये मनाक नहीं है kalau nggak ada gal ini mana guys किए गाइस मैं पॉडी तो नत्ती निकलवा नान के दान करती है कपड़ करती है सेट के नाम वही गाइस हम उड़ी में अंडी दांगे यार मैं संगोटे कांदो दिया हील लेवल है मैं नानो ना नाना रे मार नानो ना लुकु आइडिया करने नानो ना नाना रे ऐसा है मांगने ना मैं कहते भाई किधर hello guys ඉතින් දැන් ඉන්නේ උස්සංගොඩ බීච් එකේ බයික් එක වෙන මෙතන දැම්ම මේ අවුව වැටෙන හින්දා අවුව සරයි දැන් යන්න ඕනේ අන්න අර කොනට ගිහිල්ලා මේ සිංගුවක් කියගේ ඉඳලා එන්න ඕනේ මම ඔයගලන්ට කලින් කිව්වේ මෙන්න එතන මේ වතුර සැර වැඩි කියලා ඒකයි මේ කිව්වා මේ අර මේ රතුපස් සිද්ධිය ඒක හොඳටම පෙන්වන්න පුළුවන් දනත් ආවේ
මෙතන පසයි මේ රතු පස්. මං මේ කලින් තැන සුපිරියට ඉන්න පුළුවන් තැනක් දැක්කා. මේ බීච් ඒරියා බලائے ඒත් අර මේ එතන කපල් එකක් හිටියේ එතන එහා පැත්තේ මං එතන ඉන්න එක හරිය නෑ ඒගොල්ලන්ට. ඉතින් මං ආවා. එතන වරු නේද? මේ ස්පොට් එක වරු වගේ. मुझे वो डब्बा ले දැක්කම පේනවා මේ පැල්ලස්සර. Mind man. මරු ස්පොට් එකක් තියෙනවා guys එතන මේ. ඉන්න එතන මේ එතන ඉඳගෙන බීච් එක පේන්න බෑ නැත්තම් මේ වීඩියෝ එකේ බීච් එක පේන්න බෑ නැත්තම් ගෙදරින් ඉඳන් වුණත් මේ ආතල් එක ගන්න පුළුවන් guys. නැති අහස උසට තනියම ආසසට සීනවන්න නැති ලං වෙන්න ඇයි සමහර දුර ඇහෙන දකින දේවල් කොතරම් තිබුණද හදට දැනෙන දේවල් ඇයි එතරම් බර. ඉතින් guys ඔයගොල්ලන්ට මාව ඇහෙනවද දන්නේ නැහැ. මේ පැත්තෙන් මුහුද තියෙනවා පට්ට හුලඟක් තියෙන්නේ. මේ මුහුද දිහා බලාගෙන guys මට ගිටාර් එක පොඩ්ඩක් ගහන්න ආසාවක් ආවා. මම මේක හිතන්නේ හිටියේ ගොඩ දවසකින් ඉඳලා ඒ වුණාට මේ කරන්න උනේ නැහැ. එන්නුන්නේ නැහැ. ඉතින් මේ ඒක මම අද මේ විවේකයක් සෙට් කළා අද ආවේ. ඉතින් මම හිතන්නේ හිටියේ guys ඒ කියන්නේ මම ගෙදර ගහනවා. ගෙදර ගහද්දී මුහුද ගහද්දී වෙනසක් තියෙනවා. අර මේ ලුණු උලඟ මේ ගිටාරේ කම්බි වල දුනහම මේ ඇලෙනවා. ඇලෙද්දි මේ ගහන්න අමාරුයි මේ ඒ කියන්නේ කෑයෙන්න අමාරුයි කියන්නේ අර මේ ස්ටම් කරනකොට මේ ස්ටමින් අත මේ මේක ඇලෙනවා. එතකොට අර මේ ස්ටම් පැටර්න් එක ගන්න අමාරුයි. කෝඩින් නම් මොනවා හරි ලයින් එක ගහදයි හැමදාම ගහන්න නේද?
මම පොඩ්ඩක් ගැහුවා මම මේ තව ටිකකින් යනවා මේ සෙල්ලම් කරලා නානවද කියලා මම පොඩ්ඩක් හිතනවා. මට වීඩියෝ කරන්න පුළුවන් එකක් නැහැ මෙමරි එක මේ චිප් එක ෆුල් වෙලා තියෙන්නේ මේ කහ පාටලා වේනවා. පරිම ආය අන්තිම MB එක දක්වා මේ වීඩියෝ කරන්න. ඉතින් guys මේ අද විශේෂ වීඩියෝ එකක් නෙවෙයි මේ අද මට විශේෂ වීඩියෝ එකක් ඒ තමයි මේ ගමන ආවේ හේතුව මගේ ආසාව කරන මට මේ මං ගිටාර් එක ගන්නකොට මේ හෙද්ද නැහැ ඇහුන් නැතොත් මට ඉතින් ෆෝන් එක ගන්න මේ ඇහුන් නැතොත් මේ මං ගෙදර ගිහිල්ලා මේ පාට් එක ගහලා දාන්න කියන්නේ අහන්න උලන් වෙයිද දන්නේ නැහැ අර කියන්නේ පරි මගේ සුද්ධිය සඳහා පමණයි යන්ද අපි සැනසille නෑ අපි යන්ද මේ පොඩ්ඩක් මේ සැනසille පොඩ්ඩක් වටයක් ගහන්න guys මේ කියන්නේ මට මේ view එක දිහා බලන්නයි ගිටාර් එක ගන්න දෙයක් කරන්න බෑ කියන්නේ මේක දිහා බලන්න මේ ගිටාර් එක ගන්න අතරේ කෝඩ් එක මතක වෙනවා කියන්නකෝ ඒ කියන්නේ මේ සින්දුව කියවෙන ඔටෝ ඒක ලස්සන ඔහේ නෑ ඔහේ කියනවා කටින්ම මේ ගිටාර් එකේ එක ඒ කියන්නේ ඒක ඒ වෙලේ අමතකුණ එක දැන් C කෝඩ් එක කියන්න නැවතුනේ C එක මල්ලගෙන ඔහේ ඉන්නවා හින්දු කියනවා අර ඒ ගහනවා අර මේ සමහර තැන් වල අවුට් වගේ දැනෙන්නේ නැති ඔයගලන්ට ඊට මීටර උනා තමයි කෝඩ් එක මාරු කරන්න ඕනේ කෝඩ් එක මාරු කරේ නැහැ කියලා මතක් වුණාම තමයි අර අවුට් යනවා වගේ දැවුනාම තමයි ආයේ පොඩ්ඩ ෂේප් කරලා මේ ගන්නේ මං ඉන්නේ guys වැටහෙය පඳුරු ටික අස්සේ guys මේ මෙමරි ෆුල් වෙන කලින් ඔයගොල්ලොත් එක්ක මේ අර උස්සන්ගොඩ මේ අර එහා මේ කන්දුඩරයි මේ පැත්තට ගිහින් අන්න එහා කොන්ටයි මෙහා කොන්ටයි ගිහින් එන්න ඕනේ ඔයගලන් එක්ක මේ කලුර වෙන්න කලින් මේ කලුර වෙන්න නෙමෙයි SD කාඩ් එක ඉවර වෙන්න කලින් මොනවද වෙන්න කලින් දැන් guys මේ බවු ටික මේ මෙතන තමයි සපත් දෙකයි ටයර් බෑග් එකේ හෙල්මට් එක ඔක්කොම ටික මේ දා ගන්න ඕනි මේ අර උඩ අර අතුපස් මම ඔයගලන්ට කන්දක් පෙන්නුවේ ඇහෙනවා ඇති මං කියන එක මේ මං හිතන්නේ උලක ඇත්තට තියෙනවා අර මම පෙන්නුවේ කලින් මේ අතුපස් කියන කන්ද අන්නේ මේ එතෙන්ට යන්න ඕනේ පොඩ්ඩක් ගිටාර් රතක් ගහන්නයි අන්න අර මේ අර කොනේ මේ ගල් බැම්මේ පොඩ්ඩක් එහාට යන්නයි මුහුදේ පොඩ්ඩක් යන්න ඕනේ අර මේ බවු ටික මෙතන තියා ගන්න බෑ guys මේ ඒත් කියන්න බෑයි නැති වුණොත් එහෙම I think සදානා තමයි මම දැන් යන්න හදන්නේ අර උඩට ආව. එන්න මෙතන උඩට ගියාම මේ ඉතින් guys මේ මෙතනින් මෙහෙට යන්න පුළුවන් ඔය කෙලින් පාරේ. අපි මේ උඩට ගිහිල්ලා මේ අතනින් කන්දුරට ගිහිල්ලා අර මේ කලින් පාරවල වගේ
කැමරාව තියලා ආයෙ ඇවිල්ලා ඒක නටන්න විදියක් නැහැ guys මේ බඩු ටික උස්සන් යන්න ගියාම ට්‍රැක් පයින්නවා. මේ ට්‍රැක් පයින්නවා කියන්නේ අමාරුවක් නැහැ. එපා වෙනවා අර නිදහස පොඩ්ඩක් කට බ්ලාස්ට්. ඒ ඉතින් මේ වෙයි ඉන්නේ නේ. වූ! අර පාල විදිහට කොහමයි කොහෙන්ද ගත්තම මං කිව්වේ ඔයගොල්ලන්ට අන්න අර පිටිපස්සේ පේනවනේ පිටිපස්සේ ගයිස් මේ තමයි රතුපස් මේ එතන රතුපස් අපි අර මේ ජනප්‍රවාදී ඉදිරිය ගත්තොත් හනුම මේ හැමතැනම හාලා ගිහිල්ලා පැත්තේ උස්සංගොඩේ එහා පැත්තට දිද්දි මේ පැත්තේ අමාර කැම්ප් කරන්න පුළුවන් අර මේටියේ කැම්ප් එකම කරන්න පුළුවන් ෂේප් එක අර එහා පැත්තේම කැම්ප් කරා මේ පැත්තේ ගියේ කැම්ප් කරන්න අමාරුයි මේ අර මේ රැල්ල වැඩි අර මිනිස්සු මේ ඒ පැත්තේ ඉන්නවා ඒ පැත්තේ මිනිස්සු වැඩි මේ පැත්තේ නම් මිනිස්සු නැති තරම් අර මේ උඩ පැත්තෙන් දෙතුන් දෙනෙක් ඉන්නවා ඒගොල්ලෝ අර නිකන් ඇවිදින්න ඇවිල්ලා කේස් යන්නේ අර මේ කැම්ප් කරන්න පුළුවන් මේ මාර ලස්සන අර මේ ටිකේ මේ පස්සේ නායි ඉන්න
guys කොහොමද මාත් එක මෙතනට ආපු ගමන? පට්ටම ලස්සනයි නේද? ගොඩකේවල ඉඳන් පටන් ගත්ත ගොඩකේවල මුලින් පටන් ගත්තේ කන්දේ ඉඳලා. කඳු කරේ ඉඳලා මේ මුහුදට වෙනකන් ආපු ගමන කොහොමද? මුලින්ම ගොඩකේවලින් ඊට පස්සේ ඇම්ප්ලිපිටියට ආවා. ඇම්ප්ලිපිටියෙන් ලස්සන මොනවද කෙත්තල් ටිකක් මැද්දෙන් ආවා. මාරම ලස්සන පාර. ඊට පස්සේ රෝණක මහන්තියෙන් දකුණට දැම්මා. සුස්සංගොඩ බීච් එකට ආවා. බීච් එක ඇතුළේ සිත් කිව්වා. මාරම ලස්සන නේද guys? ඉතින් මේ මං කලින් කිව්වද කියලා මට මතක නැහැ. ඉතින් මං ආයෙ කියනවා බැරි වෙලා හරි කිව්වොත් මං අද ගමන එන්න ප්‍රධාන හේතුව තමයි guys මෙන්න මෙයාත් එක්ක සින්දුවක් කියන්න උවමනා වුණා guys. ඒ හින්දා තමයි ආවේ. අතන සින්දු කිව්වා. මෙතන සින්දු කියලා තේරුම් නැහැ කියන්නේ. ඕගලන්ට වැඩකුත් නැහැ මට වැඩකුත් නැහැ. මේ බුලක සැරයි මේ ගිටාර් එක සද්ද ඇහෙන්නේ නැහැ guys. ඒ හින්දා මේ මම මෙතන සින්දු කිව්වා කියලා නෙට් එක නැහැ ඕගලන්ට. මට වැඩකුත් නැහැ. මම ආතල් එකේ මම පොඩ්ඩක් සින්දු කිව්වා. ඕගලන්ට ඇහෙන්නේ මං ඒ වුණොත් මේ වීඩියෝ එක දාලා ගෙදර ගිහිල්ලා මේ ආයෙ ගිටාර් එක ගහන ගමන් ඩබ් කරන්නම් ගිටාර් මියුසික් එක. එහෙනම් මෙයාව අන්බොක්ස් කරමු. අන්බොක්ස් කරලා තියෙන්නේ ඔල්රෙඩි මේ අද මේ බෑග් එකේ දානවා බෑග් එකේ ඉන්නේ. ඊට ගන්න. guys gitar එක. Woo! කොහොමද මන්ද guys මට මතක නැහැ හරියට ලිරික්ස්. එදා මට guys අපි මේ පල්ලට ගිහලා බලමු මෙතන අර මේ අතන්ට යන්න පුළුවන්. අම්මා දැන් 12ට විතර ඇති වෙලාව. ගල්ලේ රත් වෙලා. guys අර අතනට මේ යන්න තිබ්බනම් මරුනේ. අන්න අතනට පට්ටාදල අතන මේ බීච් එකේ අතන කැම් කරන්න පුළුවන්. එතන කැම් මතක් කරන්න තිබුණා මරු. guys දැන් මේ මම මේ තාම guys නෑ තාම මේ බීච් එකේ ඇවිදින්න ගියෙත් නෑ. දැන් මාර සිද්ධියක් කියලා තියෙන guys මේ SD කාඩ් එකේ ෆුල් පිරලා තියෙන්නේ. SD කාඩ් එක මේ පිරලා දැන් මේ රතු වෙලා තියෙන්නේ. කලින් කහ වෙලා දැන් රතු වෙලා ඉතින් කොළ වෙලා තිබ්බා. තමයිට වීඩියෝ එක නතර ගන්න වෙයි guys. අවුලන්නේ අන්තිම MB එක දක්වා මම වීඩියෝ කරනවා අද දවසේ. යන් එන මාත් එක අර අතන මේ යා අර මේ ගල් වලින් හදලා තියෙන බැම්ම ප්‍රොඩක්ට් ගිහලා පිච් එක නාන්නේ. යා එහෙනම් මාත් එක මම මෙතන අදට යන වීඩියෝ කරන්නේ නැහැ guys. මේ මං කලින් එද්දි වීඩියෝ කරා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම හැම ඩීටේල්ස් එකක්ම දැම්මේ මොන තරම්කවත් කපන්න නැතුව දැම්මේ. ඔයගොල්ලන්ටත් එන්න ඕන වුණොත් බලන්න ලේසියිද? ඉතින් guys ඔයගොල්ලොත් ඇවිල්ලා බලලා මේ ලස්සන විඳලා යන්න. හැබැයි මේ ටයිම් එක නම් පොඩ්ඩක් අප්සෙට් මේ අවුසර වැඩි හවස එන්න ඕගොල්ලෝ. එහෙනම් guys අතන්ට ගිහිල්ලා හම්බෙමු. ඔයගොල්ලන්ට මේක දන්නවනේ නේද කේස් එක නැහැ. අතන්ට ගිහිල්ලා හම්බෙමු එහෙනම් guys. එහෙනම්
ජය ඉස්සරහට. guys මම දැන් ඉන්නේ මේ මෙතන නාන තැන මම අර කලින් පෙන්නුවේ රාතන කොනේ තමයි මේ අර මේ ගල් බැම්බ කොන නේ කො අර දෙන්නේ අර කොන මෙතන කට්ටිය නාන්න පුළුවන් මාත් දැන් නාන්න කියලා ආවේ පොඩක් වෙලා නාලා මේ යන්න ඕනේ දැන් හරක්කුවේ ඒක මම හිතන්නේ guys මගේ වීඩියෝ එක මෙතෙන් නවත්තන්න වෙනවා මගේ මේ ස්ටෝරේජ් ෆුල් දැන් සම්පූර්ණ ෆුල් තව ටිකකින් නවතී ඉතින් යනවා කියලා නැතුව ගිහිල්ලා බෑනේ ඉතින් මම දැන් කියන්නේ එහෙනම් මේ යනවා කියලා දැන් යනවා කියලා යන්නම් තමයි මම වීඩියෝ කරයි වීඩියෝ කරොත් මම දාන්නම් පරිම ෆිල්ලා තියෙන්නේ නම් guys හැමෝටම ජය වේවා අපි වෙන දවසක වෙන ගමනකින් හම්බෙමු